මේක 60 පළල රෙද්දක්. අපි යමු ලස්සනටම මේක කපා ගන්න. සාය කොටස ඇල්ලෙන්න අඟල් භාගය. ඉතින් ඔයා මිට කලින් මුකුත් මැදුම් මහලා නැති වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. හලෝ කොහොමද ඔයගොල්ලන්ට? ඉතින් ඔන්න ඔයගොල්ලන්ව මම අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයගොල්ලන් ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු ගොඩක් දෙනෙක් කිල්ලපු වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. ඉතින් මෙන්න මේ ෆැබ්‍රික් එකකින් තමයි මම ඔයගොල්ලන්ට අද ගවුම මහන්න කියලා දෙන්නේ. ෆැබ්‍රික් එක තමයි මාසා. මේක 60 පළල රෙද්දක්. එක එක්කෙනා බ්ලොක් එක අඳින විදිය, කපන විදිය, මහන පිළිවෙල වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම මේ ඔයගොල්ලන්ට කියලා දෙන්නේ මගේ විදිය. ඉතින් ඔයා මිට කලින් මුකුත් මැදුම් මහලා නැති වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට පුළුවන් මේ ගවුම අද මහ ගන්න. ඉතින් මම මේ ඩිසයින් එකට තමයි මම අද වාට බ්ලොක් එක කියලා දෙන්නේ. ඉතින් අපි බලමු මේ ෆැබ්‍රික් එකකින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කොයි වගේ ඩිසයින් එකක්ද සහ ඒක ඇඳපුවාම කොයි විදිහටද තියෙන්නේ කියලා. බ්ලොක් එක ඇඳලත් මේක කපා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අත හුරු ඉනම් වලට පුළුවන් කෙලින්ම ෆැබ්‍රික් එකේම ඇඳලා කපා ගන්න. බ්ලොක් එක ඇඳ ගන්න පුළුවන් විදියට මම ඉක්මනට මිනුම් ටික ගන්න කොහොමද කියලා දෙන්නම්. එතකොට ඔයගොල්ලන්ට බ්ලොක් එක අඳිනකොට පහසු වෙන හින්දා. ඉතින් මෙතන පරතරේ අපි අවශ්‍ය ප්‍රමාණයට අරගෙන ඒක දෙකට බෙදලා තමයි මුලින්ම අපි බ්ලොක් එක අඳිනකොට ඉස්සරහා පපුව අතර පරතරේ ලකුණු කරගන්න. ඊට පස්සේ අපිට මේකට ඕනේ ඉන්නේ පපුවට මිම්ම සහ ඉනවට මිස පපුවට හතරට බෙදන්න ඕනේ. ඊට පපුවට මිම්ම හතරට බෙදපු එකට අඟල් එකමාරක් විතර වගේ එකතු කරන්න පුළුවන්. ඔයාලට මහන්න සාමාන්‍යයෙන් හුරු කෙනෙක් නම් අඟලක් විතර වගේ එකතු කරන්න. ඊට කනට පහලින් හරි කෙලින්ම ටේප් එක තියලා ඔයගොල්ලන් මෙන්න මෙහෙම ඔයාලට අවශ්‍ය කරන ඉන උස මැන ගන්න. ඉතින් ඒ අවශ්‍ය කරන ඉන උසට තව අඟල් භාගයක් එකතු කරන්න. මොකද මේ යට අපේ සාය කොටස ඇල්ලෙන්න අඟල් භාගය බ්ලොක් එක අඳිනකොට ඔයගොල්ලන්ට තේරෙන උඩට අරින ගාන වැඩි කරන්න කර ගැඹුර තමයි වැඩි වෙන්නේ. උඩට ඕගොල්ලන් අරින ගාන අඩු වෙන්න කර ගැඹුර අඩු වෙනවා. ඉතින් ඕගොල්ලන් බ්ලොක් එකේ අඳිනකොට ඒක තේ සාය උස ඉනේ ඉඳලා පල්ලහැට අඟල් 27ක්. ඉතින් ඒකෙනුත් ඉනට එකතු වෙන අඟල් භාගයක් යනවා. ඊට පස්සේ යට වාටියට අඟලක් යනවා. ඉතින් ඊටු ප්‍රමාණය තමයි ඕගොල්ලන් සාය උස විදියට ගන්න. බ්ලොක් එක ඇඳ ගන්න පුළුවන් පහසු විදිය කොලයක් වල මුලින්ම අරගෙන ඊට පස්සේ අඟලක් තියලා මෙන්න මේ විදියට අපි රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මම කලින් කිව්වා වගේම ඔයාලට අත කොටස මේකේ වෙනම ලකුණු කරගන්න හින්දා ඉතින් අත කොටසට අවශ්‍ය ප්‍රමාණය අපි උඩින් ඇරලා තමයි මුළු උසත් එක්කම ලකුණු කරලා ගන්නෙ. හරි ඊට පස්සේ මේ විදියට අපි අඟල් 4මාරක් මේ විදියට උඩට අරගෙන මේ විදියට ටේප් එක තියාගෙන ඊළඟට අපි පල්ලහැට මිනුම් ටික ලකුණු කරන්න හදන්නේ රැගල් උස සහ හැටේ සම්පූර්ණ උස විදියට. ඉතින් රැගල් උස විදියට අපි ලකුණු කරන්නේ අපේ උර හිස මිම්ම දෙකට බෙදපු මිම්ම. ඒ කියන්නේ අත් කට එන්න ඕනේ මිම්ම තමයි අපි මේ ලකුණු කරගන්නේ. ටේප් එක වෙනස් කරන්නේ නැතුව මේ විදිහටම තියලා ඔයා හැටේ සම්පූර්ණ උස ලකුණු කරගන්න. ඉතින් හැටේ සම්පූර්ණ උස ලකුණු කරාම යටින් අඟල් භාගයක් කොහොමත් සාය මුට්ටු වෙන්න ඔයාට යනවා. ඉතින් ඒකත් මතක තියාගෙන ඔයා මේක ලකුණු කරගන්න. ඉතින් ඔයා ඉන උඩින් අඳින්න ආස කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ මං ලකුණු කරන අඟල් 13මාරම ලකුණු කරගන්න. ඉන උඩින් අඳින්න ආස නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් මේකට අඟල් 1මාරක් එහෙම නැත්නම් අඟලක් විතර වගේ එකතු කරලා මේ හැටේ උස දික් කරගෙන ලකුණු කරගන්න. අපි දැන් තිරස් මෙමි ලකුණු කරන්න තමයි හදන්නේ. අපි දැන් මේ පළවෙනි රේඛාවේ ලකුණු කරන්නේ මුලින්ම මම අර මුලින් කිව්වා වගේ ඉදිරිපස කරපළල. ඉතින් ඉදිරිපස කරපළල ඔයා දෙකට බෙදලා මෙතන ලකුණු කරගන්න. ඒ වගේම තමයි දෙවෙනි රේඛාවේ අපි ලකුණු කරන්නේ අපේ පපුව වට මිම්ම. ඉතින් අපි පපුව වට මිම්ම හතරට බෙදලා ඒ එන උත්තරේට අඟලක් එහෙම නැත්නම් අඟල් 1මාරක් වගේ එකතු කරන්න පුළුවන්. ඉතින් අද මම එකතු කරන්නේ අඟලක්. ඊළඟට අපි මෙතන ලකුණු කරන්නේ පල්ල හැම රේඛාවේ අපේ ඉනවට මෙම්ම. ඉතින් ඉනවට මෙම්මත් හතරට බෙදලා ඒ එන උත්තරේට අඟලක් නැත්නම් අඟල් 1මාරක් එකතු කරලා ඊට පස්සේ අපි මේ ලකුණු කරගත්ත ටික මෙන්න මේ විදියට යා කර ගන්න ඕනේ. හරි දැන් අපි බ්ලොක් එක කපා ගමු. ඉතින් මම මේ කපන විදියටම කපා ගන්න. මොකද නැත්නම් ඔයගොල්ලන්ට කපනකොට වැරදෙන්න පුළුවන්. මුලින්ම මේ විදියට කපා ගන්න. ඉතින් අපි මෙන්න මෙතනින් කපනකොට අපි එක ගානට කපලා අයින් කරන්නේ නැහැ. මොකද එහෙම කරොත් එහෙම අපි උඩ වාටිය නමලා මහනකොට ලස්සනට හිටින්නේ නැහැ. කැතට පේනවා. ඉතින් ඒ හින්දා තමයි අපි මේ විදියට මේක කපා ගන්නෙ. අපි මේක මේ විදියට මේ පැත්තට හරවලා
පිටිපස්සේ අඟර ලකුණු කරපු තැන අඟල් භාග බැගින් දෙපටක් නමලා අපි අනිත් පැත්ත හර වෙලා මෙන්න මේ විදිහට තමයි කපා ගන්න. ඉතින් මේ විදිහට කපනකොට ඔයාලා නමලා මහනකොට ලස්සනටම කර නැමිලා මැහිලා තියෙනවා. නැත්තම් මේක දිග කොට එන්න පුළුවන්. ඉතින් ඒකේ හින්දා තමයි අපි මේ විදිහට කපා ගන්නෙ. හොඳට බලලා මේ විදිහටම කපා ගන්න. එතකොට ඔයගොල්ලෝ මහපුවාම නීට් එකටම තියෙනවා. දැන් අත කොටස කපා ගන්න තමයි හදන්නේ. ඉතින් උඩ ඉඳලා යටට අඟලක් ලකුණු කරගෙන අපි ඒක දිගේ රේඛාවක් ඇඳ ගන්නවා. අත කොටස ලකුණු කරන්න පටන් ගන්නේ කොලේ කෙළවරේ ඉඳලා. ඉතින් අපි බ්ලොක් එක අඳිනකොට අඟල් 4මාරක් කරලා තමයි ලකුණු කරේ. ඉතින් මේ අත කොටසට ඉතින් අත කොටස අපි ඉලාස්ටික් කරන හින්දා ඒ 4මාරට වඩා වැඩිපුර අපිට ගන්න ඕනේ. සාමාන්‍යයෙන් දෙගුණයක් තමයි ගන්නෙ. එහෙම කරපුවාම ගොඩාක් රැලි වෙනවා. එතකොට අත කැතට පේන හින්දා අපි සාමාන්‍යයෙන් ඊට වඩා අඟල් 1මාරක් දෙකක් විතර අඩුවෙන් තමයි ලකුණු කරගන්නේ. ඉතින් මම මෙතනදී අඟල් 7මාරක් ලකුණු කරගන්නවා. අතේ ඉතුරු කොටස ඇඳගන්නේ අපේ 60 කොටසේ බ්ලොක් එක තියලා මෙන්න මේ විදිහට මේ කොනට මේ කොන හරියට සෙට් වෙන තියලා අපි මේ විදිහට ඇඳ ගන්නවා. ඇඳගෙන ඉවරුනාට පස්සේ අපි අත දිග දා ගන්නවා. ඉතින් මම අත දිග දාන්නේ අඟල් 11මාරක් විතර වගේ. ඉතින් ඔයාලට කැමති අත දිග ප්‍රමාණයක් මේක එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ අත දිග මාක් කරගෙන මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේ දෙක එකට සම්බන්ධ කරගන්න. අත කොටස කපලා අයින් කරගන්න. අපි 60 කොටසේ උඩ කොටස කපලා අයින් කරගත්තා වගේම තමයි මේ අත කොටසත් මේ කපලා අයින් කරගන්නේ. ඉතින් මේ විදිහටම කපලා අයින් කරගන්න. ඉතින් අතාග ගොඩාක් රැලි ප්‍රමාණය වැඩි වුණොත් එහෙම කැත වෙනවා. ඉතින් ඒ හින්දා අපි අතාගින් මේ විදිහට අඟලක් එහෙම නැත්නම් අඟල් 1.1 විතර වගේ අපි අයින් කරගන්නවා. අතාගින් අඟල් භාගයක් උස්සලා මේ විදිහට හැඩ කරලා ඇඳ ගන්නවා. එතකොට අත යටින් හැලෙන්න බලන්නේ නැහැ. ලස්සනටම ෆිට වෙලා තියෙනවා. දැන් මම බ්ලොක් එක තියලා රෙදි ටික කපාගෙන තියෙන්නේ. මගේ මේසේ ගොඩාක් ඉඩමදි. ඔයගලන්ට ඔක්කොම රෙදි දාලා කපන විදිය පෙන්නන්නේ. ඉතින් ඒ හින්දා මම බ්ලොක් එකට අවශ්‍ය ප්‍රමාණයට පොඩ්ඩක් ඉඩ වැඩියෙන් තියා රෙදි ටික කපා ගත්තා. දැන් අපි යමු ලස්සනටම මේක කපා ගන්න. හරි අපි දැන් මේක කපා ගමු. ඉතින් ඉදිරිපස සහ පිටිපස පළු දෙකටම එකම විදිහට තමයි අපි කපා ගන්නෙ. පින් ගහගෙන මේක කපා ගන්න. එතකොට අහට මෙහාට වෙන්නේ නැතුව ලස්සනට මේක කපා ගන්න පුළුවන්. ඉතින් මම ඉස්සරහට ඔයගොල්ලන්ට ඊට වඩා ලස්සන ඩිසයින්ස් කියලා දෙන්නම්. ඉතින් අපි අර මුලින්ම මහන කෙනෙක්ට ගොඩාක් අමාරු ඩිසයින් වලට යන්න බැරි හින්දා තමයි මම සරල ඩිසයින් එකකින් පටන් ගත්තේ. ඉතින් කොටස් දෙකත් ඔයගොල්ලන් බ්ලොක් එක දීලා කපා ගන්න. ඉතින් මම මෙතන එකයි කපලා පෙන්නන්නේ. ඔයගොල්ලන් දෙකක් කපා ගන්න. ඉතින් මම ඉනට ගැට ගන්න පඩි ටිකක් දානවා මේ ගවුමට. ඉතින් මම ඒකට අඟල් 3ක් පළල සහ අඟල් 60ක් දිග පටියක් කපාගෙන තියෙනවා. ඉතින් මේක මම 30 දෙපැත්තට ගන්නවා. ඉතින් ඕගොල්ලන් කැමති ගානකට ගන්න. ඉතින් සාමාන්‍යයෙන් මේ ගාන හොඳටම ඇති. ඔයාලට මීට වඩා දිගට පටියකට ගන්න ඕන නම් ඊට වඩා දිගට ඔයාලට ගන්න පුළුවන්. ඉතින් අද මම සාය කොටසට 60 පළල රෙද්ද දෙකට නමලා තමයි ගන්නෙ. ඉතින් ඒ කියන්නේ එක පැත්තකට අඟල් 30 ගානේ තමයි තියෙන්නේ. රැලි ගොඩක් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඔයාලට රැලි ගොඩක් ඕන නම් මේක කැමති ගානකට ගන්න පුළුවන්. හරි අපි දැන් ගවුම මහන්න ඕනි කොටස් ඔක්කොම ටික කපාගෙන ඉවරයි. ඉතින් මම අද මෙන්න මේ වගේ රේන්දයක් පාවිච්චි කරනවා මෙතනට දාන්න. ඇඳුමට ඕනේ නූල් ටික තෝරගෙන බොබින් එකත් පුරව ගත්තා. දැන් අපි මහන්න පටන් ගමු. මේ විදියට නමාගෙන 60 කොටසේ ඉදිරිපස සහ පිටිපස කියන කොටස් දෙකේම කර මහගමු. ඉතින් ඔයා මුලින්ම මහන කෙනෙක් නම් අනිවාර්යෙන් පින්ස් ගහගෙන මහගන්න මේක. හරි අපි මේ විදියටම තමයි අත කොටසෙත් උඩ නමලා මහගන්නේ. ඉතින් මම මෙතර විස්තර කරලා කියලා දෙන්නේ මුකුත්ම දන්නේ නැති කෙනෙක්ට උනත් මහ ගන්න පුළුවන් විදියට. ඉතින් මම ඉක්මනට කරගෙන ගියොත් එහෙම දන්නේ නැති කෙනෙක්ට හිතා ගන්න බැරි වෙනවා කොහොමද කරන්නේ කියලා. ඉතින් මම එහෙම හැමෝටම පහසු වෙන විදියට තමයි මෙච්චර විස්තරාත්මක විස්තර කරන්නේ. වීඩියෝ එක බලන ගමන් උනත් ඔයාලට මහ ගන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් අතේ අග වාටියත් මේ විදිහට දෙපට නමලා මහ ගන්න. ඉතින් මේක ඔයා හරි පැත්තට එකම පැත්තකට මහ ගන්න නැත්නම් එක පැත්තක් කන පිට හොඳ පිට වෙයි. ඉතින් ඒ හින්දා හරි පැත්තටම බලලා මේක මහ ගන්න. වාටි අග මහන කොටත් ඔයා දිග කොට වෙන්නේ නැති වෙන්න හරියටම බලලා මහ ගන්න. වැරදුනොත් තාපෝ ලේලා හරි කමක් නැහැ. ඔයගොල්ලන් හරියටම මේක මහ ගන්න. මොකද අපි අත අග වාටිය මහනකොට අග ඉස්සට හරියටම සෙට් වෙන්නේ නැත්නම් මේක කැතට පේන්න පුළුවන්. ඉලාස්ටික් එක දානකොට ඉතින් ඇඳුමේ අත් කොටස් දෙකයි 60 කොටසේ ඉදිරිපස පළුව සහ පිටිපස පළුවයි කියන කොටස් හතරම වෙන වෙනම මහගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ 60 කොටස එක පළුවකට මේ රේන්ද තියලා මහ ගන්න. ඉතින් මේක උඩින් විතරක් මැහුමක් දා ගන්නත් පුළුවන්. උඩිනුයි යටිනුයි මැහුම් දෙකක් දා ගන්නත් පුළුවන්. ඒක ඔයා කැමති විදියකට කරගන්න. ඉතින් අපි අත කොටසේ මෙන්න මෙතන තියෙන කොටසට ඉලාස්ටික් එක දාගන්න තමයි හදන්නේ. ඉතින් මේක තමයි අපේ අතේ උරහිසට සම්බන්ධ වෙන්නේ. ඉතින් මම ඔයාලට මේ පෙන්නන විදිහට මේ ඉලාස්ටික් එක දාගන්න. මම අද අරගෙන තියෙන්නේ මේ වගේ ප්‍රමාණයක්.
ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ අත අග වාටියට ඉලාස්ටික් එක දාගන්න. ඉතින් ඒක නම් ඔයාලට කැමති ප්‍රමාණයකට දාගන්න. ඔයාගේ අතේ සයිස් එක අනුව ඉතින් අඩු වැඩි කරලා හදාගන්න. මම අද ගන්න මේ වගේ ප්‍රමාණයක්. ඉතින් මෙන්න මේ විදියට තමයි අපි හදාගත්ත අත තියෙන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ විදියට තමයි අපේ හැට්ට කොටසට මේ අත කොටස සම්බන්ධ වෙන්නේ. ඔයාලට පුළුවන් අනිත් කොටසත් මේ විදියට මේ ඉලාස්ටික් එක දාලා හදාගන්න. අපි හැට්ට කොටසට අත කොටස මෙන්න මේ විදියට තමයි සම්බන්ධ කරගන්නේ. ඉතින් ඔයාලා හොඳට බලා ගන්න. ඉතින් අඟල් භාගයක් තියලා මේක මහ ගන්න. ඉතින් ඔයාලා මේ විදියට අතේ දිග කොට වෙනස් වෙන්නේ නැති විදියට හරියට බලලා තියලා මහ ගන්න. පින්ස් ගහ ගන්න. ඔයාලට ගොඩක් පුරු නැත්තම්. ඊට පස්සේ අපි අතේ ඉතුරු කොටසත් මේ විදියට අල්ල ගන්නවා. ඊළඟට අපිට පුළුවන් පිටුපස පළුවට අත කොටස් දෙක මුට්ටු කර ගන්න. ඉතින් ඔයාලා මේ විදියට හරියට බලාගෙන මේක මහ ගන්න. එතකොට වරදින්නේ නැහැ. අපි ඉන්නට දාගන්න ගත්ත පටිය අඟල් කාලක් වගේ ඉතුරු කරලා මේ විදියට මහ ගන්න. ඉතින් අපි සායේ යට කොටසට වුණ රෙලි ටික තමයි හදාගන්න හදන්නේ. ඉතින් ඔයා මැෂින් එකේ නූල් අතර පරතරය වැඩි කරලා මෙන්න මේ විදියට එකපාරක් මහ ගන්න. ඉතින් ඔයාට මේ පාරම කෙලින්ම පුළුවන් ඉන රැලි කරගන්න. ඉතින් එහෙම කරපුවාම එච්චර ලස්සනට තියෙන්නේ නැති නිසා ඕගොල්ලන් තව පාරක් නූල් දුරින් දාලා තව පාරක් මහගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ දෙකම එකට එකතු කරලා ඔයාලට නූල් ඇද ගන්න. ඉතින් ඒක මම ඔයගලන්ට කියලා දෙන විශේෂ දෙයක් තමයි එකපාරක් විතරක් නූල් ඇදගෙන අපි ඉන රැලි කරගත්තොත් එහෙම එච්චර ලස්සනට ඒක හිටින්නේ නැහැ. ඉතින් ඔයාලත් මෙහෙම කරලා බලන්න. හරිම ලස්සනට තියෙනවා එතකොට. ඉතින් ඔයා ඊට පස්සේ හැම පැත්තටම විසිරීලා යන විදියට ලස්සනට රැලි ටික හදාගෙන මේ විදියට ඔයාගේ හැට්ට කොටසට මූට්ටු කරගන්න. ඊට පස්සේ ඔයා මතක ඇතුව ඉන රැලි කරන්න නූල් දුරින් දාලා මහගත්ත මැස්මල් දෙකේ නූල් දෙක අනිවාර්යයෙන්ම ගලවලා අයින් කරන්න පරිස්සමට. මොකද ඒක ගලවලා අයින් කරේ නැත්නම් ඔයාගේ ඇඳුමේ ඉන හිර වෙන්න පුළුවන්. අපි ඉන කොටස් දෙකයි අත් කොටස් හතරයි ඔලොක් කරගන්න තමයි හදන්නේ. ඉතින් ඉදිරිපස පළුවේ සාය කොටස රැඩි කරලා හදාගත්තා වගේම පිටිපස පළුවේ සාය කොටස රැඩි කරලා ඔයගොල්ලන් හදාගන්න. අපි දැන් ගවුමේ දෙපැත්ත මහ ගන්න තමයි හදන්නේ. ඉතින් අතාග කොටස් දෙක එක ගානට ඔයාලා මෙහෙම තියාගෙන හරියටම මහ ගන්න. ඒ වගේම අත මහපු තැන මූටු දෙකත් ගානට මෙන්න ඕනේ. ඉන කොටස් දෙකත් එකම ගානට එන විදිහට ඔයගොල්ලන් හදාගෙන මහ ගන්න. එතකොට තමයි මේක ලස්සනටම ක්වොලිටියට තියෙන්නේ. ඊළඟට ඉන ළඟට හරි මැදින් ඉනට ගැට ගහන පටිය අපි මේ විදිහට තියාගෙන පරිස්සමට මහ ගන්න. අද මම ඔයාට මේක එක පැත්තක් විතරයි මහලා පෙන්නන්නේ. ඉතින් අනිත් පැත්තත් ඔයා මේ විදිහටම පරිස්සමට මහ ගන්න. ඔයා හරියට මෙෂර්මන්ට් අරගෙන මහුවා නම් අවසානයේ උස කොට වෙන්නේ නැතුව ගානටම තියෙනවා. ඉතින් ඔන්න මන් දෙපැත්තම මහගත්තා. ඉතින් අඟල් භාගයට තමයි මේක මහගෙන තියෙන්නේ මන් දෙපැත්තම. ඉතින් අපි දැන් මේක ඕලොක් කරගමු. ඉතින් ඔයා ඇඳුමේ පාඩේට මෝලොක් නූල් ගන්නවා නම් හරිම ලස්සනට මේක තියෙනවා. ඉතින් ඔයාට එහෙම ගන්න බැරි නම් මුලින්ම ඔයාට පුළුවන් මේකට ගැලපෙන ළඟින් යන පාටකින් දාලා මේක ඕලොක් කරගන්න. ඉතින් ඔයා තියෙන විදිහට කරන්න. ඔයාගේ මෙෂර්මන්ට් එක අරගෙන ඔයා පුරුදු වෙන්නේ ඔයාට මහ ගන්න හින්දා. ඉතින් ඔයාට මේකට ඕලොක් කරන්න අත්‍යවශ්‍යම නැහැ. අපි ගවුම සම්පූර්ණයෙන්ම මහලි ඉවරයි. ඉතින් අපිට දැන් තියෙන්නේ වාටිය මහ ගන්න. ඉතින් ඔයාට හරියට ගානට මහ ගන්න බැරි නම් පින්ස් ගහලා ඔයා ගානට මේක හිමීට මහ ගන්න වාටිය. ඉතින් වාටිය ලස්සනට මහ ගන්න තරමට ඔයාගේ ගවුමේ ක්වොලිටි එක තවත් වැඩි වෙනවා. ඉතින් පරිස්සමට ඔයගොල්ලන් හොඳට කල්පනාවෙත් මේක මහ ගන්න. හරි ඉතින් අපි දැන් ගවුම් මහගෙන ඉවරයි. ඉතින් ඔයාලට පේනවා ඇති මම කොච්චර ලස්සනට මේක මහගෙන තියනවාද කියලා. ඉතින් ඔයගොල්ලන්ටත් දිගටම මහනකොට අතහුරු වෙනකොට මෙහෙම මහ ගන්න පුළුවන්. ඔයා මේ ඩිසයින් එක මහුවොත් මගේ Facebook page එකට අනිවාර්යයෙන්ම ෆොටෝ එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අද වීඩියෝ එක කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් අදත් මාව අහගෙන හිටියට බලාගෙන හිටියට ඔයාලට ගොඩාක් thank you. අලුත් ලස්සන ඩිසයින් එකකින් අපි ඉක්මනට හම්බෙමු. එහෙනම් මම අද ගිහින් එන්නම්. bye.